මේ නිකන් කටවාචල් දොඩවන මේ දේශපාලඥයෝ පස්සට 4-5 දිනක් ඉන්නවා මේ රටේ. මේ ආණ්ඩුවට කලකිරෙන්න ජනතාවට කලකිරෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඒකයි. මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුබද්ධිත මේ රාජ්‍ය පරිපාලන සේවය නිලධාරිනියකට මේ වගේ දෙයක් කිව්වනම් මේ සාමාන්‍ය පියන් කෙනෙකුට මේ වගේ දේශපාලඥයෝ මේ කරන දේවල් දිහා බැලුවාම කොහොම කරයිද කියලා හිතෙනවා. මේවා පහුගිය කාලෙත් සිද්ධ වුණා. ওই සමෘද්ධි නිලධාරීන් ගස්වල බැඳ සමහර දේශපාලඥයෝ අපට මතකයි. මේ අතීතයේ ඉතිහාසය අමතක වෙලා නැහැ කාටවත්. ඉතින් ඒක නිසා මේ පිළිබඳව ඒ தත්ත්වේ නම් මේ ආණ්ඩුවෙනුත් බලාපොරොත්තු වෙන්නේ ජනතාව. එහෙම කරුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා සිනමා පටවල කරන මායාකාරී බොළඳ වීර පාට මේ දේශපාලනය කරන්නේ. ඒක තමයි අසපි වචනේ අර ප්‍රාදේශීය ලේකම්තුමීට බැනවෙන්නේ. මේ රංජන් රාමනායකගේ නිර්වත තමයි දුක්තා. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ ඒ අවස්ථාවේදී කතා කරන විලාසය අපි කවුරුවත් අනුමත කරන්නේ නැහැ. කිසිම නිලධාරියෙකුට මං හිතන්නේ මේ හොක්ක තලන්න හරි එහෙම නැත්නම් බූරුවා කියන්න හරි එහෙම නැත්නම් වෙනත් වචන වලින් මේ අශෝභන අශීල වචන වලින් ඇමතීම සුදුසුයි කියලා. ඒක මං හිතන්නේ මේ රටේ සීලාචාර දේශපාලන සංස්කෘතියට ගැලපෙන එකක් නෙවෙයි. මේ සම්බන්ධීය ක්‍රියා කරන එක ඒ පක්ෂවල වගකීම. කුමන දේශපාලනඥයෙක් වුවත් මේ රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම තලපෙන්වීම අපි අනුමත කරන්නේ අපේ කෙනෙක් කළා වෙන කෙනෙක් කළා. රජයේ නිලධාරීවරියෙක්ට විවිධ සීමාවන් යට තමයි කටයුතු කරන්නේ. එතකොට මේ සීමා නොදෙන ඒ සම්පූර්ණ වග විභාගයකින් තොරව කියන දෙයකට මේ හක්ක තලන්න කිසිම දේශපාලනඥයෙක් අයිතිය නැහැ. සමාව ගන්න කොහොමද? අර දිනේක මනුස්සයතිය. සමාව දිනේක දේවගතිය. මේ රංජන් රාමනායක තුමයි අවශ්‍යම එසේ සමාවක් ගන්න ඕනේ. හරි මම දැන් මාධ්‍ය ඉස්සරහ පිට මෙහෙම කියන්නම්කෝ. ගෞරවනීය ලේකම්තුමියනි මේ ග්‍රහලෝක ජීවත් වෙන කොයි හෝ පුරවැසියෙක් ඔබතුමීගේ කාර්යාලයට සම්ප්‍රාර්ථ වී ඔබතුමීගේ ශ්‍රී මුහුණට මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කළොත් ඔබතුමී ඒ පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් එනතුරු බලා සිටිනවද නැතිනම් මේ අකරංගහ ගම්මානයට ඔබතුමගේ ශ්‍රී පාද යුග්මෙන් ප්‍රවිෂ්ඨ වනවාද මේ ඊට පස්සේ දෙන දුරකථන ඇමතුම් මම එහෙම ගන්නම් මම මැරුණත් සමාව ඉල්ලන්නේ නැහැ මේ අයගේ මොකද එතන වරදක් වෙලා තියෙනවා